අපත දාන්නත් එපා. බණ කියන්න කලින් මම මේ කියන්නේ අදිෂ්ඨානශීලීව බණ අහන්න ඕන. හිතේ ලොකු වීරියක් තියෙන්න ඕනේ. අර සංසාරේ කාලෙකින් ලැබපු මනුෂ්‍ය ආත්ම භාවය හාමුදුරුවනේ අද ඉඳන්වත් මේ නිවන් දකින්න යන ගමන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ මේ ක්‍රීඩාංගණේ ඉඳන් මේ වැය කරන කාලය සසර ගමනට නිමාවතියන්ට නිවන් දකින්න පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වෙනතුනේ මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කල්ප ගානක් දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා ඔය අද පින්නතුනේ නේද වැස්සේ හරි මඩේ හරි තනකොළ පාගාගෙන පණහන් දාවන පින්නතුනේ හැමදාම ඔහම පුළුවන්ද? මම කියන්නේ මේ ආත්මය ගැන නෙමෙයි. සංසාරේ ඔය විදිහට හරි බණ ටිකක් අහන්න හම්බෙන්නේ කල්ප කීයක් දුක් විඳින්න ඕනද? මේ සංසාරේ කවදානම් ආය බණ අහන්න හරි දුර්ලභයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න ඕනේ. පින්වතුනි ඉන්ද්‍රියන් ටික අපූර්වට පිහිටන්න ඕනේ. දැන් මේ බණ අහන කොටත් ඔයත් සලහටත් නගරේ ඇතුලේ පින්නතුනේ ජීවත් වෙන්න ඔය කීයක් හරි වහගන්න ඔට්ටු වෙන මිනිස්සු. කොහොමදවත් දාන්න කොනේ මොකක් හරි සත්කමක් කරන්න. ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සියලු දෙනාගේ ඒ කායන අරමුණ බලාපොරොත්තුව තිබ්බේ බණහන එක. පිළිතුරු ලැබිලා තියෙන ජීවිතේ මහ ස්වර්ණමය අවස්ථාව. දැන් හිතුනොත් ගිහිල්ලා සතෙකුට හරි කෑම ටිකක් දෙන්න බැරිද? පුළුවන්. දැන් හිතුනොත් ගෙදර ගිහිල්ලා බුදුහාමුදුරන්ට කහට ටිකක් ගිලම්බසට තියන්න බැරිද? මෙහෙම හම්බෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. බල්ලොන්ට බලල්ලොන්ට මෙව්වක් කරන්න පුළුවන්ද? නැති බැරි මිනිස්සෙකුට බත් පැකට් එකක් හරි දෙන්න පුළුවන්. එකම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය මේක කෙලස ගන්න එපා. මිනිස්සු වෙලා උපදින එකත් නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද තියෙන අරුමේ? ඔන්න ඔය විදිහට උපදින එක ආශ්චර්ය පිළිතුරයි. මේ විදිහට කටයුතු කරන එකයි අසිරිමත් භාවය. අර ආනන්ද හාමුදුරුවෝ අහනවනේ බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන අපිට තේරෙන විදිහට කියන්නේ. බුදුහාමුදුරුවෝ මොකද කරේ? මේ මහ පොළවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. එනතුනේ මේ මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ ප්‍රමාණයක් මිනිස් වෙලා උපදින්න හරි දුර්ලභයි. බිලියන 8ක්ද 10ක්ද කොහෙද මුළු ලෝකෙම
එහෙම මිනිස්සු වෙලා උපදින කොටම කී දෙනෙක් ඇස් අන්ධ වෙලා උපදිනවද? මම කියන්නේ පින්නතුනේ ඔයත් හරි වාග්යවන්තයි. ඔයත් හරි වාසනාවන්තයි. මනුස්සයෙක්ගේ ජීවිතය තුල අකුසල් සිද්ධ වෙන්න බලපාන දොරටු තුනයි නේද? මොනවාද ඒ තුන? හිතයි කයයි වචනයයි උත්තරයි. මේ හිතයි කයයි වචනයයි පාලනය කරගන්න පුළුවන් විදිහට මොකක් හරි දැනගත්තාම මේක පව්, මොකක් හරි දැනගත්තාම මේක පිං, මේක හරි, මේක වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට ජන විඥානයේ පිහිටලා අංගපසංග වැඩ කිමු බලන්න අපිට මොනවද තියෙන අඩුපාඩු, මොනවද තියෙන ප්‍රශ්න, මොකක්ද මේ පිරිමහන්න හදන එදිරිවාදිකම, මොකක්ද පිරිමහන්න හදන වෛරක්කාරකම? මිනිස්සු වෙලා උපදින්නේ ප්‍රධාන අකුසල මුල් ලෝභය, ද්වේෂය, මෝහය නැති කරලා මැරෙන්න. ඒක නැති කරන්න පටන් ගන්න. මේ සංසාරෙන් සංසාරයට යන වෛරකාරකම නැති කරන්න, පලි ගන්න එක නැති කරන්න, ඒව නැති කරන්න පෙරුම් පුරන්න පින් කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. තරහක් තියෙන මනුස්සයෙක් එක්ක මගේ හිතේ තරහ නැහැ, වෛරය නැහැ. වෛරය කියන්නේ අකුසලයක්, තරහව කියන්නේ සංසාරේ පලි ගන්න වෙන කාරණයක්. මේක මට පැහැදිලි. මතු මැත්තේ මට වෛරකාරයෝ නැහැ, මතු මැත්තේ මට තරහකාරයෝ නැහැ. මෙහෙම හිතලා මේ ආත්මේ වෛරය නැති කරන්න පුළුවන් මට්ටමට අපිට හිතන්න පුළුවන්. පරිකමද හිතන්න දිගමද තියෙන්නේ. ඔය එතන උනත් දැන් ඔය හිතගෙන ඉන්න කට්ටිය දිහා කණ්ඩ තරහ ඇතිනේ. ඇයි අධිෂ්ඨාන කරන්න? ඔය මන්නම් යෝජනා කරන්නේ පින්නතුන වෙලාව යනවා හරි ඉක්මනට හොඳේ. පැය භාගයක් ඉවරයි. මම යෝජනා කරන්නේ අධිෂ්ඨාන කරගන්න කුලප්පු වෙන්න එපා. මේ ඉන්ද්‍රියන් ටික පිනවනකොට ඇස් දෙකෙන් මොකක් හරි දැක්කහම දැන් අපි හිතමු දැන් හිතෙන් මොනවාද වෙන අකුසල් තියෙන්නේ. මොකක් හරි දැක්කහම මේකේ අරමුණු හිතට ආවම ඇති වෙන්න සිතුවිල්ල යහපත් කරගන්න ඕනේ. අපි හිතමු දැන් කේන්ති යන්නේ කියලා, තරහ යන්නේ. මේ ඉන්ද්‍රියන් කටයුතු කරන්නේ පින්නතුනේ නිරන්තරයෙන්ම අපිට උමනාවට එහෙම නෙමෙයි. මේ ඉන්ද්‍රියන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ දැන් ඔය කවදාවත් ගෙවල් වල ඉන්නකොට සහ අපි හිතමු බත් කාලා ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඉන්නවා කියලා. එහෙම ජීවිතේටවත් කේන්ති යනවද? මං කියන්නේ නිකන් ඇඳේ ඉඳගෙන ඉන්නකොට කේන්ති යනවද නේද? මොකක් හරි ෆෝන් එකෙන් බල ඉන්නකොට අපි හිතමු අපි කෝල් එකක ඉන්නකොට කවුරු හරි කෑ ගැහුවොත් මොකද වෙන්නේ? කේන්ති යන්නේ. මේ හිත ටික අල්ලගන්න කාලය ඇවිල්ලා, හිත පාලනය කරගන්න කාලය ඇවිල්ලා. ද්වේෂය ඇති වෙන්නම, වෛරකාරකම ඇති වෙන්නම එන්නතුන අනුන් කරන කියන දේවල් නිරීක්ෂණය කරන්න ගියපුවා එහෙම නෙමෙයිද? අනුන්ගේ දේවල් වලට නෙමෙයි කලබල වෙන්නේ. අනුන්ගේ දේවල් වලට කලබල වුණාම
ඔය පින්නතුන් දන්නව නේද? වෛරක්කාරකම තරහව ඉස්සරළම තියෙන්නේ මොකෙද? රෙකෝඩ් කරන්න කියන්නේ. වෛරක්කාරකම තරහව පින්නතුනි වචනේ මේක ඔන්න බලන්න පුළුවන් ටික. ඔය දැන් අද යන ගමන් කාට හරි තෝතෝ කිය යනවා. ඒක මම කියනකොට කරන්නේ බලන්න. කරුණාවක් ඇති වෙනවද කියන කෙනා කරෙහි මෛත්‍රියක් ඇති වෙනවද? ඔය ගෙවල් වල වැඩිපුර කතා කරන්නේ තාතෝ කියලා නේද? මේ අම්මලා බඳුන් අහලා ඇති කුණු හරපෙන් ඕසෙට. කාගෙන්ද? එන්නතුනේ මේ වචනයෙන් හරි කමක් නැහැ පටන් ගන්න. තරහ පිරිමහන එක වෛරක්කාරකම සංසාරේ කොච්චර විදිහට පස්සෙන් එනවද කියනවනම් අර තරහකාර උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද? අපේ ළඟින් ඉන්නේ කවුද? වෙනතුනේ වෛරක්කාර උපදින්නේ බොහොම ළඟින්. කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. වෛරය පිරිමහන්න පුළුවන් ලං වුණාමද ඈත් වුණාම? දැන් ඔය බලන්න පෞගේ කාලේ අර කොළඹ විශ්වවිද්‍යාලේ සයන්ස් ෆැකල්ටියට කොහෙද ගෑනු දරුවේ අවුරුදු 3ක් විතර බෙල්ල කපලා මැරුවා. ගම්බලර කෙල්ලෙක්ගේ බෙල්ල කපා අවුරුදු 16 යාළුවලා හිටපු කොල්ලා. ඒව ඔන්නේ අපි ගෙවල් වලින්ම අහගන්නකො ඈ. මේ අම්මලා වැඩිපුරම ජීවිතේ බැනුම් අහලා තියෙන්නේ කාගෙන්ද? ස්වාමියාගෙන් නෙමෙයි. එක්ක දරුවෝ එක්ක ස්වාමියා. ඒකවල 700ක්. කම්පා වෙලා අඬලා දොඩලා සැක හිතිලා. අප්පිය වෙලා තිත්ත වෙලා තියෙන්නේ ගෙදරද පිටස්තරද? කවදාවත් අපිට පිටමනුස්සේ බැන්නට දුක හිතෙනවද? පිටමනුස්සේ වෙනස්කම් කරාට දුක හිතෙනවද? රිවිච්ච තරමක් රිදුනේ ළඟ හිටපු මිනිස්සු හින්දා නෙමෙයි. කලකිරුණු තරමක් කලකිරුණේ මගේ කියලා කියපු මිනිස්සුන්ගෙන් නෙමෙයි. ඔය දුන්නතෝනේ සමහර වෙයි සීමා වලින් නවතිනවා. සමහරක් ලංවීම කොච්චරද කියනවා නම් දැන් බලන්න ඕන අපි අසුරුනි සුරු කරන උදවිය. දැන් සමහර අම්මලා කියනවා නේද දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. අපුරුට කියන්නේ තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. දරුවන්ට ස්වාමියාට පිරිලට වර්තමානයේ ලංකාවේ ගෙවල් දොරවල් දැන්නම් මුළු රටට එහෙම වෙනවද මන්ද? අර පුදුම විදියට අනේක රුස්සන් නැති ගතියක් ගෙවල් වල තියෙනවනේ. අනේකට ගරු කරන්න දන්නේ නැති පුරුද්දක් තියෙනවනේ. මේක මේ ආත්මෙන් නවත්තලා දාන්න. මම ඔය මේක හරියටම දැනගන්න ඔය අර 200ක් විතර හිටපු බණමඩුවකින් දැන් බොහොම කල් මම මේක ඇහුවා මේ ගෙවල් වල තත්ත්වය. මේ අම්මලාගෙනුත් මම අහන්නම් ඕන. ඇත්තටම දැන් බැඳලා ඉන්න ස්වාමි පුරුෂයා පතනවද මතු මත්තේම මගේ දැන් ඉන්න මිනිස්සයා හම්බයන් කියලා. මොකද ඔළුව දෙපැත්තට වුණා. අපි තාත්තලා පතනවද දැන් ඉන්න මගේ බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. නම්මලාගේ හොද්දෙම ගහමුදුනේ කරන්න දෙයක් නැති හින්දා ඉන්නේ කියලා. සමහර අම්මලා කියන දරුවෝ හින්දාලු ඉන්නේ. අයිති වෛරෙම්ම නෙමෙයිද බැලෙන්නේ. මම ඇහුවා ඔය වෛරය ඇතිවෙන්නේ කොයි කාලේදද කියලා. පස්සේ කිව්වා හාමුදුරුවනේ මං ආදරේ මගේ ස්වාමියාට.
ගෞරවයේ තියෙනවා. හැබැයි එපා වෙලාලුයි. මොනව හේතු? අපේ ගෙවල් වල මිනිස්සු පින්නතුනේ කතා කරන්න දන්නේ නැහැ කවුරුවා. එක එක්කෙනා ගෙවල් ගැන දැන් වෙන වෙනම හිතන්න ඕන හොඳ. අපේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දරුවෙකුට මට බිරිඳට ස්වාමියාට අම්මට තාත්තට අර නිමණ්ඩ හදනවද අවුලන්න හදනවද? බලංගොඩ පැත්ත එකට එක කියනවද ගෙවල් වල නේ? එකට කියනවද ගෙවල් වල? අයිසම් කවදාවත් නිමෙන්න පුළුවන්. පුරුදු වෙන්න කටවත් පරිස්සම් කරගන්න මේ ආත්මේ. කට වහගෙන ඉන්නකොට ඇති වෙන ගැටලුවක් කියන්නකො බලන්න. කටවන්නේ පින්නසට බලපාන. අපිට හිතුණට කමක් නෑ. ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම තුලින් වෛරක්කාරෝ එකහු වෙන එක නවත්ත ගන්න පුළුවන්. වෛරක්කාරයව නවත්තගත්තේ නැත්නම් පින්නතුන නිවන් දකින්න එක හරි අමාරු වැඩක්. සංසාර ගමනට හොඳ කල්යාණ මිත්‍රයෝ එන්න ඕනේ එක්කහු වෙන්න ඕනේ. අපිට ඉතින් එහෙම එකක් නෑනේ. කවුද ඉන්නේ අපේ සමෘද්ධියට අපිට උපදෙස් දෙන්න? අපේ ආධ්‍යාත්මික ශික්ෂණයට උපදෙස් දෙන්න. අපි වරදින් මුදව ගන්න කටයුතු කරන. ඒ නිසා මතක තියාගන්න. බෝධිසත්වයන්ටත් මුළු සංසාරෙම පින්නතුනේ යශෝදරා දේවියගේ පටන් සරියුත් මුගලන් රාහුල ආනන්ද මහරහතන් වහන්සේලාගේ පටන් චන්න ඇමතිගේ ඉඳන් දේවදත්ත වෛරක්කාරයාගේ ඉඳන් සංසාරේ පෙරම් පුරාගෙන ආපු ගමනක් තියෙන්නේ. එනිසා අධිෂ්ඨාන කරන්න සිත කය වචනය සංවර කර ගැනීමම සීල සම්පන්න වීමට බලපාන නිසා පින්තුනි පවුල පන්සල වගේ සකස් කරගෙන ගෙදර තුල නිවස තුල සීල සම්පන්න පරිසරයක් ගොඩනගන්න. ඒ සඳහා පළවෙනියටම ඕන එක තමයි අර බුදුරුතු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම ඕනේ. ඒ හින්දාම යෝජනා කරන්නේ නම් පින්නතුනේ හෙට ඉඳන් කාටවත් කුණුහරුපයක්වත් කියන්න එපා. බැරිද? මම කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න නැතුව ඉන්න බැරිද? අඩු බලංගොඩට ආපු එකකින්වත් වැඩක් වෙන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් පොඩි දෙයක් දෙන්න පින්නතුනේ කටපරිස්සම් කරගත්තාම ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. හිතක් රිදෙනවා නම් කාගේ හරි තෝ කියලාවත් කියන්න එපා. ගෙවල් වල කුණුහරුප පලනන්න ප්‍රබෝධි ගන්න. මේ කටවල් ඇරියෝ අහනවා දහම් පාසල් ළමයින්ගේ. දහම් පාසල් ළමයි යෝන්න ඔය ඇත්තොන්ගේ ළමයි මේ හිටන්නකො. දැන් මම මේ කාටද කියන්නේ? මෙතෙන්ට ඇවිල්ලා ඉන්න දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට හොඳෙන් දැනගන්න ඕනේ මේ මගෙන් තමයි අහන්නේ කියලා. හොඳ ජීවිතේ මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා. අපංගම් අම්මලාගේ තාත්තලාගේ බිරිඳයි ස්වාමියයි නතුනේ මේ මාතෘ පදවිය පීතෘ පදවිය යුව ගානක්වත් නැහැ නේන උත්තරීතර යුතුම් කියලා. බුදුවරු අම්මගේ තාත්තගේ තැන තියන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දෙන්නෙක් ඉන්නවනම් ඒ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. ඉන්නය මේ තාත්තලා හැමදේම හොඳට මතක තියාගන්න ඕනේ. මේ හොඳ ඉතින් තෝවත් කියන්න එපා ගෙවල් වල. ඔය
ඒරම හොඳයි බීපුවාම තියෙන ප්‍රශ්න. ඔය ඉදිරිවාදිකම් පිරිමහන්න පාගේවල් වලින් සමහර ළමයි අහලා බලනකොට හාමුදුරුවනේ ගැහැණු දරුවෙක් හැටියට මට අහගෙන ඉන්න බැරි මට්ටමේ නින්දිත විදිහට අපේ අම්මයි තාත්තයි ගෙදර කතා කරගන්න. ඔය පවුලක ඉන්නේ 4-5 දෙනෙක් නෙවෙන්නතොනේ. අය මහ ගොඩක් ඉන්නවා. මේ 4-5 දෙනා එක්ක හොඳට ඉන්න බැරි ප්‍රශ්න නෙවෙයි. ඒ හින්දා පවුල පන්සල වගේ තියාගන්න බලන්න. ගෙදර හරි පිළිවෙලක් කරගන්න. ඔය තව කාරණයක් තමයි ඒවා ඉතින් අම්මලා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර අම්මලා ඉන්නවා තාත්තලාගේ තියෙන වැරදි සේරම කවුරුත් ඉඳ කියන්නේ. දරුවන්ට උගන්වනවා. දබර වෙච්ච ගමන් මොකද කරන්නේ? ඒක මෙහෙමයි කියලා සේරම ළමයිට කියනවා. අම්මා තාත්තා කියන මේ දෙන්න ගෙදර හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. දරුවන්ගේ ලෝකේ කුඩා කාලේ ඉඳන් වීරය විදිහට බේන්න ඕනේ චරිත. බේබත්තු ගානට පෙනුනහම මොකද වෙන්නේ? හරි උත්තරීතර විදිහට බේන්න ඕනේ චරිත. නේද? තිරස්චීන විදිහට බේන්නකොට මොකද වෙන්නේ? කවදාවත් දරුවන්ට කලකිරෙන විදිහට දෙමව්පියෝ නම් වැඩ කරන්න එපා. නේද? උදට ඉන්න පිරිමිකම තාත්තගේ පෞරුෂය තියෙන්න ඕනේ දරුවන්ට. අපේ තාත්තා කවදාවත් අපේ ඉස්සරහ අපේ අම්මට අතක්වත් උස්සලා නැහැ. එහෙම කියන්න පුළුවන් මොන දරුවෙකුටද? මේ අම්මලා ගුටි කාලේ ඇති ඕසෙට. ඒ අභිමානයේ දරුවෙකුට දීපු තාත්තා කෙනෙක් වෙන්න මං කියන්නේ බින්නතුනේ මේ මුළු ලෝකෙම සුවපත් කරන්න පුළුවන් හැම කෙනෙක්ම හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න ගත්තා. අනේකගේ දුක අනේකගේ වේදනාව කඳුල බඩගින්න අපහසුතාවය අඳුරගත්තහම එහෙම දරුවෙක් හදන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ අනාගතේ බිහි වෙන්න බින්නතුනේ ආදරය තුලින් තෘප්තිමත් වන දරුවෝ වෙනුවට ඔය එක මත්ද්‍රව්‍ය වලින් තෘප්තිය හොයන දරුවෝ අය බලන්නකො ගන්න දෙයක් නැහැ. මේ කුඩු වයිස් තියනවද නැහැ? ඔය දැන් මේ ස්පීකර් ඇහෙනවද මම දැන් ටවුමඩත් එක්කනේ. ඕන් දැන් ටවුමේ මත් පෙති විපුරනවද මෙහෙ නැහැ? බලන්නකො හොඳයි. මේ පන්ති යන ළමයි මේ මම කියනවා නවත්තලා දාන්න. පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු අම්මලා තාත්තලා අවුරුදු 15 16 වෙනකොට විසලෝකේ නැති පෙති කොටවල් මේ ළමයි බොනවා. ඔබ පුතේ නවත්තන්න. මං විකුණන උදවියටත් කියන්නේ නිරෝගී සම්පන්න ජව සම්පන්න බල සම්පන්න අම්මා තාත්තා හරි අමාරුවෙන් හදාගත්ත දරුවෝ අනාගත ලෝකයට සුරක්ෂිත කරලා දායාද කිරීමේ වගකීම වැඩිහිටි පරම්පරාව බාර ගන්න. අන්නම් කියන්නේ මේ නගර දුම්කල පළුවක්වත් ඔය කොල්ලෙකුට විකුණන්න එපා කියලා. මේ ඈත ඉඳන් පන්තියන ළමයි ගන්න දෙයක් නෑ නේද? මේ කුඩු ටික ගහන්නේ වයිස් ටික ගහන්නේ කවුද? පෙන්න දෙන යකඩ කැලියක් ගහ කර කර තැන් තැන් වල දුන්න දුක් විඳලා සල්ලි හොයන අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ මේ තේ ටික කඩන කුඩල්ලෝ කඩන වැස්සේ අවුවේ පින්නේ සීතලේ ගහිලා හම්බ කරලා
දරුවෝ ගැන 1000ක් බලාපොරොත්තු තියාගෙන පොඩි කාලේ ඉඳන් වඩාගෙන කරේ තියාගෙන බඩ ගාලා කඳුවල ගිහිල්ලා උස්මහත් කරපුවාම ඒ දරුවගෙන් ආපහු අම්මා කුණුහරුපෙන් බැනුම් අහනවා නම් ඒ දරුවා ආපහු තාත්තට බයිනවා නම් අම්මෙකුට තාත්තෙකුට ඒහා සමාන දුකක් වෙන තියනවද? ලේන් මසින් ජාතක කරපු දරුවෝ වෙනස්කම් කරනවා නම් මෙහෙම රටක් මෙහෙම සමාජයක් එක්ක නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට සනසීම කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා එකටම වචනේ පරිස්සම් කරගන්න. අර නිහතමානීකමක් තියාගන්න. මේ බුදුරු ගන්නන්නේ ගාරවෝච නිවාතෝච අනෙකට ගරු කරන්න අනෙකට නිහතමානීකම විදිය දක්වන්න කරුණාවන්තකම තියෙන මිනිස්සෙක් වෙන්න. මන්නම් කියන්න පින්නතුනේ ඔය පල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. මදුරුවෙක්වත් මරන්න එපා. පංචශීලය රකින්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඒකෙන් උන්ට පංචශීල ටික රකින්න. අපි ජරාවට පත් වෙන මිනිස්සු, අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු බුදුහාමුදුරුවෝ අරේ පරේෂණ සූත්‍ර දේශනාව තුළ උන්වහන්සේ පැහැදිලි කරනවා. ඔය දැන් කල්පනා කරන්න මේ බණ අහන්න ආපු කෙනෙකුට